මේ සරත්ගේ දුව හිමාෂි. හිමාෂි ඉස්කෝලේ දක්ෂම දාවන සූරිය. එයාගේ එකම හීනය උනේ පළාත් තරඟයෙන් දිනලා රන් පදක්කමක් ගේන එක. ඒත් හිමාෂිට දුවන්න සපත් දෙකක් තිබුණේ නෑ. පරණ සපත්තු දෙක හිල්ලෙලා ඇඟිලි එළියට ඇවිත් තිබුණේ. තරඟෙට කලින් දවසේ හිමාෂි තාත්තා ළඟට ගියා. තාත්තේ හෙට මගේ තරඟේ. මට දුවන්න බෑ මේ සපත්තු දාගෙන. අනේ මට අලුත් එකක් අරන් දෙනවද? රුපියල් 2000යි වෙන්නේ. සරත් එදා පඩි අරන් හිටියේ. හාදුවේ මම හවසරෙද්දී අරන් එන්නම්. සරත් පොරොන්දු වුණා. හිමාෂිගේ ඇස්වල කඳුළු පිරුණා සතුටට. හවස් වුණා. සරත් ගෙදර එන ගමන් යාළුවෝ සෙට් වුණා. මචං අද පඩි දවසනේ පොඩි අඩියක් ගාමුද? සරත් දුවගේ සපත් දෙක අමතක වුණා. වීදුරුව හිස් වුණා. දුවගේ සපත්තු වලට වෙන් කරපු රුපියල් 2000 බාරගේ මේසෙ උඩ දිය වෙලා ගියා. සරත් රෑ ගෙදර ආවේ බීගෙන හිස් අතින්. හිමාෂි තාත්තගේ බෑග් එක අවසලා බැලුවා. සපත්තු නෑ. හිමාෂි මුකුත් කීවේ නෑ. තාත්තා ගොරෝ නිදා ගන්න දිහා බලලා එයා රෑ එළි වෙනකන් කොට්ටේ බදාගෙන ඇඬුවා. පහවදා උදේ තරඟේ පටන් ගත්තා. ළමයි ඔක්කොම ලස්සන සපත්තු දාගෙන ලෑස්ති වුණා. හිමාෂි විතරක් ආවහන් නැතුව හිස් කකුලෙන් ට්‍රැක් එකට බැස්සා. ගල් මුල් බොරළු පිරුණුවේ පොළව ගිනි අඟුරු වගේ රස්නේ. On your marks, get set, go. හිමාෂි දිව්වා. එයාගේ කකුල් පිච්චුණා. ගල් වලට කැපිලා ලේ ආවා. ඒත් එයා නැවතුනේ නෑ. එයාට ඕනුනේ එක දෙයයි. බිනන්න. වේදනාව දරාගෙන දත් පිටි කාගෙන හිමාෂි අනිත් ඔක්කොම පහු කරගෙන ඉස්සරහට ආවා. අන්තිමට හිමාෂි පළවෙනියා වුණා. එයා ෆිනිෂින් ලයින් එක පහු කරලා බිම ඇදගෙන වැටුණා. සරත් දුවගෙන ග්‍රවුන්ඩ් එකට ආවේ එතකොටමයි. එයා දැක්කා දුව බිම වැටලා ඉන්නවා. දුවගේ කකුල් දෙකේම ලේ. අර බොල්ලු පාරේ දුවපු දුවගේ යටිපතුල් පැලිලා. සරත් දුවගෙන ගිහින් දුවව වඩා ගත්තා. හිමාෂි අමාරුවෙන් ඇස් ඇරලා hina වෙලා තාත්තගේ අතට රන් පදක්කම තිබ්බා. තාත්තේ ඔයාට සපත්තු ගේන්න අමතක වුණාට කමක් නෑ. මම මේක ගෙනාවා. සරත් එදා දැනුනේ මහා ලැජ්ජාවක්. තමන්ගේ බඩ පුරවා ගන්න බීපුවේ රාමුට්ටිය වෙනුවෙන් තමන්ගේ දරුවා ලේ කඳුළු හැලුවා කියලා සරත්ට තේරුණා. තාත්තේ ඔයාගේ ඒ පොඩි ෂොට් එක වෙනුවෙන් වියදම් කරන්නේ සල්ලි විතරක් නෙවෙයි. ඔයා වියදම් කරන්නේ දරුවන්ගේ හීන. ඒ රුපියල් 1000ට 2000ට පුළුවන් ඔයාගේ දරුවාගේ ජීවිතයම වෙනස් කරන්න. බීලා ගෙදර ඇවිත් දරුවෝ බය කරනවට වඩා නොබී ගෙදර ඇවිත් ඒ දරුවන්ට වීරයෙක් වෙන්න. මොකද කවදා හරි ඔයාට වතුර වගුරක් දෙන්න ඉන්නේ ඔයාගේ බෝතලේ යාළුවෝ නෙමෙයි මේ දරුවෝ විතරයි.